මුලින්ම කියන්න ඕනේ මගේ YouTube channel එකට ඕගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. පුංචි ඉල්ලීමක් තියෙනවා. මේ වෙනකොටත් ඕගොල්ලෝ මාව subscribe කරලා නැත්නම් අනේ මාව subscribe කරන්න. ඒ වගේම ඉතින් වීඩියෝ එකට comment එකක් like එකක් දාන්න. ඇත්තටම වීඩියෝ එකක් කරලා comment එකක් like එකක් වැටෙනකොට මේ හරිම සතුටුයි. හරි ඒක වැඩක් නෑ. දැන් ඉතින් අපි කතා කරමු ඩුබයි රෝස වගාවක් නඩත්තු කරන විදිය. ඉතින් මම අද ඔයගොල්ලන්ට මේ තෝරගත්තේ මේ ඩුබයි රෝස වගාව නඩත්තු කරන විදිය කොහොමද කියලා කෙටියෙන් කියලා දෙන්න. මම මේකේ part 1 එක කරලා Facebook එකේ කලින් දාලා තියෙනවා. ඒත් මම චූටි මතක් කිරීමක් කරන්නම්. මුලින්ම මට ඩුබයි රෝස වගාවක් කරන්න ඕන කියලා අදහසක් ආවේ මේ ගිය අවුරුද්දේ මාර්තු වල. මේ අවුරුද්දේ මාර්තු වලට දැන් මෙන්න මේ පේන ඩුබයි රෝස වලට හරියටම අවුරුද්දක්. ඉතින් මට ඩුබයි රෝස ඕනේ කියලා හිතුණත් මම එක පේජ් එකකින්ම ඩුබයි රෝස ගත්තේ නැහැ. මුලින්ම ඔන්න ඔය විදිහට ගෙදරකින් අතු කෑලි දෙකක් අරන් ඇවිල්ලා හදුවා. ඒ හදපු එක තමයි මම මේ අද වෙනකම් මෙහෙම නඩත්තු කරන්නේ. ඇත්තරම මම නඩත්තු කරනකොට මම හරියට කප්පාදු කරා. මේ පස්වෙනි වතාව කප්පාදු කරාට පස්සේ තමයි මේ වීඩියෝ එක ඔයාලා දකින්නේ. මට කියන්න ඕන උනේ ඒක නෙමෙයි. මගෙන් ඩුබයි රෝස මිලදී ගන්න හැමෝටම මම ඒගොල්ලන්ට විස්තර පත්‍රිකාවක් එවනවා. ඒ විස්තර පත්‍රිකාවේ මේ මම ඔයගොල්ලන්ට කරන්න ඕන දේවල් කියලා තියෙනවා. සමහරක් ලෙඩවලට එන්න කලින් කියලා මම විසඳුම් කියන්නේ මේ කෘමිනාශක වර්ග භාවිතා කරන්න ඕන මොනවාද කියලා තියෙනවා. ඒ කියන්නේ ඒවා අඩු මිලකට තමයි පාවිච්චි කරන්න මම කියලා දීලා තියෙන්නේ. ඒත් ඉතින් මගේ කස්ටමර්ස්ලා ඒක කරන්නේ නැහැ. ලෙඩක් එන්න කලින් අපි අනිවාර්යයෙන්ම කෘමිනාශක ගහන්න ඕනේ. ඒක ගණන් වර්ගයක් නෙමෙයි රුපියල් 190ක් වගේ වෙන පොඩි ඇට්ටා කියන කෘමිනාශකයක්. ඩුබයි රෝස වගාව හරියට නඩත්තු කරගෙන කියන්නේ කප්පාදු කරගෙන යනකොට ඇත්තටම මේ කෘමිනාශක නම් ගහන එක අනිවාර්යයෙන්ම වැදගත්. මට වීඩියෝ එකේ කියන්න ඕනෙම දේ ඒක තමයි. මොකද මේ ඔයාලට මේ පේනවනේ දැන් මේ ඩුබයි රෝස වගාව මේ කොලයක තිත්තක් පැල්ලමක් කිසිම දෙයක් නැතුව තියෙනව නේද? ඉතින් මම ඒක හරියටම නඩත්තු කරනවා. මමත් ගොඩක් බිසි කෙනෙක්. ඒ කියන්නේ උදේ වැඩට යනවා එනවා. ඉතින් මේවා බෝඩිමේ තමයි මම හදාගෙන ඉන්නේ. ඇත්තටම මගේ වගාවේ මේ පාට දෙක ඇත්තෙත් නැහැ. මම එදා ඉඳන්ම මේ පාට දෙකට මේ කරන ගරු කිරීමක් විදිහට තමයි මෙච්චර කාලයක් මේක මේ විදිහට නඩත්තු කරගෙන යන්නේ. ඔයාලට පේනවනේ මේ කොලයක දණ්ඩක පොහොට්ටුවක මලකවත් කිසිම මේ පැල්ලමක්වත් පේන්නේ නැහැනේ. ඉතින් නඩත්තුව කියන දේ ඕනේ අපිට දවස් ඒ කියන්නේ සතියට එක දවසක් අරගෙන ඒ දවසෙන් විනාඩි 15ක් වගේ චූටි කාලයක් ඇති මෙන්න මේ නඩත්තුව කරගන්න. මොනවාද ඉතින් මේ මැරලා තියෙන මල් පිපිලා මැරලා වගේ තියෙන අතුනටු ටික කපලා අයින් කරලා ඊට පස්සේ ඉතුරු වෙලා තියෙන ඒවට අපි කෘමිනාශක ටික ගහලා ඒ වගේ දේවල් තමයි ඉතින් නඩත්තු කරද්දි කරන්න ඕනේ. ඉතින් මම මේ පොඩි කෙටියෙන් කියන්නේ මම ඊට වැඩිය පැහැදිලි නඩත්තු කරන වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අරන් එන්නම්. දැනට මම ඔයගොල්ලන්ට මේ පෙන්නුවේ ඩුබයි රෝස වගාවක් කරගෙන යද්දි නඩත්තුව කියන දේ කොච්චර වැදගත්ද කියලා. ඇත්තටම මේ පාට දෙකේ නම් එච්චර ලස්සනක් නැහැ. මොකද මේක මම කියන්නේ අයිඩියා එකක් ගන්න හදපු ඩුබයි රෝසනේ. හැබැයි මම මේකට ගරු කිරීමක් විදිහට මම මේක තියාගෙන ඉන්නවා. ඉතින් මට අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ මම ඔයගොල්ලන්ට එවලා තියෙන විස්තර පත්‍රිකාව තියෙනවානේ. ඒකේ තියෙන දේවල් කරන්න. මොකද සමහර ලෙඩවල් දෙනවා ඒවා නිකන් හරියට කැන්සර් එකක් වගේ. අපිට ආවොතින් බේර ගන්න බෑ. ඉතින් ඒක එන්න කලින් තමයි මම ඔයගොල්ලන්ට විසඳුම් කියලා තියෙන්නේ. එහෙනම් ඉතින් වීඩියෝ එක ඉවර වෙන්න ළඟයි ගිහිල්ලා එන්න.